පහුගිය 7 වෙනිදා අපි ආරම්භ කරනු ලැබුවා මේ වර්ෂයට අදාළ පුරාවිද්‍යා දෙසතිය. ඒ පුරාවිද්‍යා දෙසතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන මේ දින කිහිපය ඇතුලේ මෙවැනි වටිනාකමක් සහිත කාරණයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීම ඉතාමත්ම වැදගත් කාර්යයක් හැටියටයි අපි සලකන්නේ. එතුමා යෝජනා කරන පරිදි මඩුවන්විල වලව්ව අපේ ඓතිහාසික වටිනාකම් සහිත ඉපැරණි ස්ථානයක්. එමේ ස්ථානයේ තිබෙන සුවිශේෂතා පිළිබඳව ඒ කෙතරම් අපිට පෞරාණිකව වැදගත් වෙනවද කියන කාරණේ පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා. ඒ වගේම එතුමාගේ විශේෂ යෝජනාවක් තිබෙනවා මෙවැනි වටිනාකම් සහිත පෞරාණික ස්ථාන සංරක්ෂණය කරගන්න වැඩපිළිවෙලක් සකස් කිරීමත් අත්‍යවශ්‍යයි කියලා. නිශ්චිත ලෙස මෙතුමා සඳහන් කරන මඩුවන්විල වලව්ව යම් කාලවකවානුවක විශාල වපසරියක් සහිත භූමියක් හැටියට තිබිලා මේ වෙන විට ඒ ක්‍රමානුකූලව අඩුවෙන තත්වයකට පත් වෙලා තිබෙනවා. නිශ්චිත කාරණය ලෙස ගරු මන්ත්‍රීතුමා මේ වෙලාවේදී මඩුවන්විල වලව්ව ගෙනහැර දැක්ුවත් පොදුවේ අපි බොහෝ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල දකින ඉරණම තමයි එතුමා මූලිකව මඩුවන්විල වලව්ව මූලික කරගෙන ඉදිරිපත් කළා තිබෙන්නේ. බොහෝ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන මේ වෙන විට විවිධ පාර්ශ්වයන්ගේ ග්‍රහණයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා එවැනි ස්ථාන පිළිබඳව විශේෂම අවධානයක් යොමු කරලා ඒ ස්ථාන ආරක්ෂා කරගෙන මතු පරම්පරාවට දායාද කරන්න.